Hello guys, welcome back to my YouTube channel. අද මම වෙනස් කරන විදිහට chicken fried rice එකක් හදන්න යනවා. මුලින්ම chicken ටික season කරගන්න හදන්නේ. ඊට පස්සේ අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩුත් දාගන්නවා. ඊට පස්සේ soya sauce පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ පොඩ්ඩක් අත ගාලා පොඩි වෙලාවක් පැත්තකින් තියලා තියන්න ඕනේ season වෙන්න. ඒකටම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකකුත් දාගන්න. දැන් අපි chicken එක තඹ ගන්න හදන්නේ වතුර ටිකක් දාලා මද රසෙන් තඹ ගන්නවා. තඹ ගත්තම මේ වගේ තමයි තියෙන්නේ. වතුර ටික හිඳවන්න ඕන. ඊට පස්සේ මේ chicken ටික ගැඹුරු තෙලේ බැද ගන්න ඕන. මේ තියෙන බැදගත් chicken ටික මම දැන් අපි කජු ටිකකුත් බැද ගන්න හදන්නේ. ඒකත් ගැඹුරු තෙලේ තමයි බැද ගන්න හදන්නේ. දැන් මෙතන මම බාස්මති හාල් අරගෙන තියෙනවා. අපි fried rice එක රස වෙන්න තව බිත්තරයකුත් කූරු ගාලා දා ගන්නවා. මෙතන බිත්තර දෙකක් තියෙනවා. ඊට පස්සේ දැන් අපි fried rice එක හදන්න. තෙල් ටිකක් දාගන්නවා non stick pan එකකට. ඊට පස්සේ ලුණු සුදු ලුණු කරපිංච ටික දාලා පොඩ්ඩක් රන් පහ වෙනකන් හොඳ ගාගන්න තියෙනවා. දැන් කැරට් ටිකත් එකතු කරගන්නවා. ඉස්සෙල්ලා මම ලුණු පොඩ්ඩයි දැම්මේ. දැන් ඉතුරු ලුණු ටිකක් දාගන්නවා. දැන් අපි මේකට 3-5 ටික වශයෙන් ලුණු දාගන්නවා, ගම්මිරිස් දාගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. මේ ටික කැරට් ටික තැම්බුනාන් පස්සේ අපි දැන් මේකට බත් ටික එකතු කරගන්නවා. දැන් අපි අන්තිමට ලීක්ස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපේ වැදගත් බිත්තර ටිකක් දාගන්නවා. කජු ටිකක් දාගෙන වියලි මිටි ටිකක් දාගන්නවා. ඊට පස්සේ කවලම් කරගන්න තියෙනවා. දැන් අපි අන්තිමටම බැදගත්ත chicken ටිකත් මේකට එකතු කරගෙන කවලම් කරගන්න ඕන. දැන් මගේ fried rice එක හදලා ඉවරයි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. bye bye.